ඉනාය හස්නා කිඩ්ස් ස්ටෝරි channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. රන්වන් හිරුවෙලියෙන් බැබලෙන විචිත්‍රවත් තනබිමක කුඩා දලබුවෙක් කොළයක් මත ඇති තරම් ආහාර පුදිමින් සිටියේය. මිමි නිතරම සිහිනමැව්වේ ඇය දකින ලස්සන සමනළුන් මෙන් මල්වලට ඉහළින් පියාසර කිරීමටයි. දිනක් තමාගේ වෙනසකට කාලය පැමිණ ඇති බව මිමි තේරුම් ගෙන ආරක්ෂිත කොපුවක් තැනීමට පටන් ගත්තාය. ඒ ආරක්ෂිත කොපුව තුළ ඉතාමත් පුදුම සහගත වෙනස්වීමක් සිදුවෙමින් පැවතුණි. දින කිහිපයකට පසු එම කොපුව පුපුරා යමින් අලුත් ආරම්භයක් සනිටුහන් කළේය. ඒ තුළින් ඉතාමත් අලංකාර නිල් සාදම් පැහැති තටු සහිත අලංකාර සමනැලියක් ඉවතට පැමිණියාය. කලින් මිමි ලෙස සිටි බෙලා දැන් ඉතාමත් සතුටින් නිල් අහසට තම පළමු පියාසැරිය ආරම්භ කළාය. ඇය මල් අතර නටමින් ජීවිතයේ වෙනස් වීම සහ නව බලාපොරොත්තු වලට සුන්දරත්වය ලොවට කියා පෑවාය. ඉතින් දුවේ පුතේ, මේ කතාවේ ආදර්ශය තමයි ඉවසීම සහ කැපවීම තුළින් ඕනෑම දුෂ්කර අවස්ථාවකදී පවා ජීවිතය ඉතා සුන්දර ලෙස වෙනස් කරගත හැකි බවයි. ඉතින් ඔයාලට මේ වගේ ආදර්ශමත් කතා බලන්න ඕන අපේ ඉනාය හස්නා YouTube channel එක subscribe කරලා තියාගන්න.